රිදම් එක්සටෝ අපි ගාවට එනවා වැගන්නාර එකක්. මේ කස්ටමර් එන්නේ ගාල්ලේ ඉඳන් මෙච්චර දුරකතර ගෙවාගෙන රිදම් එක්සටෝ අපි ගාවට එන්නේ අපේ වීඩියෝ එකක අපි කවදාවත් ඇනරොයිඩ් ෆික්ස් කරනකොට වයර් කපන්නේ කොටන්නේ පළදු කරන්නේ නෑ කියන නිසාලු. වාහනේ පරණ වුණාට ඒ කස්ටමර්ට ඒක අලුත් වාහනයක්. මොන වාහනේ අපි ගාවට ආවත් කිසිම වයර් එකක් කපන්නේ කොටන්නේ පළදු කරන්න අපි යන්නේ නෑ. ඒකට හේතුව අපි ගාව ඒ වාහනයට අදාළ වයර් සොකට්, වයර් ක්ලිප්, බයි සොකට්, බයි ක්ලිප් අපි මේ හැමදේම ඉම්පෝර්ට් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ශේෂ්ත්‍රයට අදාළ අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් අපි ළඟ ඉන්නවා. ඒක ඔළුවේ තියාගෙන කස්ටමර් අපි ගාවට ආවත් මීට පෙර මේ ප්ලේයර් එකේ ෆික්ස් කරපු කොමන හෝ ආයතනයක් මෙන්න මේ විදිහේ දෙයක් කරලා තියෙනවා. මේ වයර් ටේප් ගහලා අටවලා කපලා කොටලා තියෙන හැටි මොනවා කරන්නද? රිදම් එක්සටෝ අපි මේ ඔක්කොම බයිසොකට් ට්‍රූ හරිම විදියට ෆික්ස් කරලා දුන්නා. වගකීමක් සහිතව. රිදම් එක්සටෝ 07.03.2.03.3 කැන්ඩි රෝඩ් කඩවත.